සුබ දවසක්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ජීවයේ තියෙන පුදුම සහගත නිර්මාණයක් ගැන. ඒ තමයි පටක. බලමු කොහොමද මේ කුඩා සෛල එකට එකතු වෙලා අපි දකින්න මේ දැවැන්ත ශාක සතුන් වගේ සංකීර්ණ දේවල් හදන්නේ කියලා. අපි මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමු. හිතන්න එකක් ලෝකයේ උසම ගස අනිත් කෙනා සාගරයේ ඉන්න විශාලතම සතා. පෙනුමෙන් ජීවත් වෙන විදිහෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒත් මේ දෙන්න අතරේ තියෙන පොදු රහස මොකක් වෙන්න පුළුවන්ද? උත්තරේ තමයි පටක. ඔව් ඇත්තටම මේ දැවැන්ත ශරීර දෙකම හැදිලා තියෙන්නේ ඇහැට පේන්නේවත් නැති පුංචි සෛල එකට එකතු වෙලා හදාගත්ත කණ්ඩායම් වලින්. අපි ඒවට තමයි පටක කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ පටකයක් කියන්නේ? සරලවම කිව්වොත් මේක හරියට එකම වැඩක් කරන්න පුහුණු වුණු විශේෂඥ කණ්ඩායමක් වගේ. මේ සෛල ඔක්කොම එකම තැනකින් පටන් අරගෙන පස්සේ කාලෙක ශරීරයේ නිශ්චිත කාර්යයක් කරන්න වෙනස් වෙනවා. ඉතින් මේ කතාවේදී අපි මුලින්ම බලමු ජීවයේ මේ මූලික බෙදීම ගැන. ඊට පස්සේ අපි ශාක ලෝකයට ගිහින් එයාලගේ පටක ගැන කතා කරනවා. ඊළඟට සත්ත්ව ලෝකයට ඇවිත් ඒ දෙකේ වෙනසත් එක්කම ජීවයේ මහසැලැස්ම ගැනත් බලමු. හොඳයි. ජීව ලෝකයේ දිහා බැලුවම අපිට ප්‍රධාන සැලසුම් දෙකක් හම්බ වෙනවා. එකක් ශාක අනික සතුන්. මේ දෙගොල්ලන්ගේ ජීවන රටා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසාම එයාලගේ ශරීර ගොඩනැගිලා තියෙන විදිහත් හරිම වෙනස්. මෙන්න බලන්න ඒ වෙනස. ශාක එක තැනක ඉඳගෙන සූර්යාලෝකයෙන් තමන්ගේම කෑම හදා ගන්නවා. ඒ නිසා එයාලගේ වර්ධනය ජීවිත කාලේ පුරාම දිගටම සිද්ධ වෙනවා. හැබැයි සත්තු ඒව නැහැ. එයාලා කෑම හොයාගෙන එහාට මෙහාට යනවා. ඒ නිසා එයාලගේ ශරීර වර්ධනය ටිකක් ඒකාකාරී, ඒ වගේම නිශ්චිත කාලයකින් නතර වෙනවා. අන්න ඒ වෙනස තමයි එයාලගේ පටක වර්ග මොනවද කියලා තීරණය කරන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම ශාක සැලැස්ම ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. කොහොමද ශාකයක් එක තැනක ඉඳගෙන ජීවත් වෙන්නේ ගැළපෙන විදිහද තමන්ගේ ශරීරය හදාගන්නේ? ශාකයේ වර්ධනයට සම්පූර්ණයෙන්ම වග කියන්නේ මේ විභාජක පටත. මේවා හරියට ශාකයේ තියෙන ස්ථිර ඉදිකිරීම් කලාප වගේ. මෙතන තියෙන සෛල මයිටෝසිස් කියන ක්‍රියාවලියෙන්, ඒ කියන්නේ එක සෛලයක් දෙකට බෙදිලා ඒ වගේම තවත් සෛලයක් හදන එකෙන් නිරන්තරයෙන්ම අලුත් සෛල හදනවා. ශාකයේ උස යන්නෙත් මහත යන්නෙත් මේ නිසයි. මෙතන තියෙන හරිව රසවත් කාරණය තමයි ශාකයක් හැම තැනින්ම ලොකු වෙන්නේ නැති එක. මේ රූපේ පේනවා වගේ වර්ධනය සිද්ධ වෙන්නේ අග්‍රස්ත, ඒ කියන්නේ මුදුන්වල සහ මුල් අග්‍රයවල පාර්ශ්විකව, ඒ කියන්නේ කන්දේ දෙපැත්තට සහ අන්තරාල කියන නිශ්චිත තැන්වල විතරයි. විභාජක පටක වලින් හැදෙන අලුත් සෛල ටිකක් කාලයක් ගියාම බෙදෙන එක නවත්තලා විශේෂිත රැකියාවන් කරන්න පටන් ගන්නවා. අන්න ඒවට තමයි අපි ස්ථිර පටක කියන්නේ. හරියට ඉස්කෝලෙන් සමත්වලා විවිධ රැකියාවලට යනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. මේ ස්ථිර පටක අතරිනුත් සරල ස්ථිර පටක වර්ග 3ක් තියෙනවා. මේ 3 දෙනා එකතු වෙලා කණ්ඩායමක් විදිහට තමයි ශාකයට අවශ්‍ය විවිධ දේවල් කරලා දෙන්නේ. පාරෙන්කයිමා කියන්නේ ශාකයක තියෙන මෘදු කොටස්. උදාහරණයක් විදිහට පළතුරක මදේ හරි අලයක් හරි හිතන්න. මේ වගේ ප්‍රධානම රාජකාරිය තමයි ආහාර ගබඩා කරන එක සහ කොළවැලදී ආලෝකය පාවිච්චි කරලා ආහාර හදන එක. කවදා හරි හිතලා තියනවද ශාක කොහොමද තද සුළඟට කැඩෙන්නේ නැතුව නැමෙන්නේ කියලා? අන්න ඒකට උදව් කරන්නේ කෝලෙන්කයිමා. මේ පටකය ශාකයට ශක්තිය දෙන ගමන් ඒකට අවශ්‍ය නම්‍යශීලී බවත් ලබා දෙනවා. එක තැනක ඉන්න ජීවියෙක්ට මේක අත්‍යවශ්‍ය දෙයක්. ශාකයක තියෙන දැඩිම ශක්තිමත්ම කොටස් හැදිලා තියෙන්නේ ස්ක්ලෙරෙන්කයිමා වලින්. පොල් කෙන්දී එමත් නැත්තම් පෙයාස් ගෙඩියක් අද්දී දැනෙන ඒ කිරිකිරි ගතියට හේතුව මේ පටකය. පුදුමයි කියන්නේ මේව මලසෛල. ඒත් ඒ දැනෙන ශක්තිය නිසා තමයි ශාකයකට ඇට සැකිල්ලක් නැතුව කෙලින් හිටගෙන ඉහළටම ගිහින් ඉරේලිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපි බලමු ශාකයේ ශරීරයේ ඇතුලේ තියෙන ප්‍රවාහන ජාලය ගැන. මේක හරියට නිකම් ලොකු ගොඩනැගිල්ලක තියෙන වතුර බට පද්ධතියක් වගේ වැඩක්. ශාකයේ තියෙන මේ ප්‍රවාහන අධිවේගී මාර්ගයේ ප්‍රධාන මන්තිරු දෙකක් තියෙනවා. ශෛලම සහ ෆ්ලෝයම. ශෛලම කියන මන්තිරුවෙන් ජලය සහ ඛනිජ ලවණ උඩට යනවා. ෆ්ලෝයම කියන මන්තිරුවෙන් කොළවල හදන ආහාර ශාකය පුරාම බෙදා හරිනවා. මේ වගුවෙන් මේ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්න, ශෛලම කියන්නේ එක දිශාවකට විතරක්, ඒ කියන්නේ උඩට විතරක් වතුර ගෙනියන බොහෝ විට මල සෛල වලින් හැදුණු පද්ධතියක්. හැබැයි ෆ්ලෝයම කියන්නේ සජීවී සෛල වලින් හැදිලා ආහාර අවශ්‍ය ඕනෑම දිශාවකට ගෙනියන්න පුළුවන් පද්ධතියක්. හරි. දැන් අපි ශාක ලෝකයෙන් සත්ව ලෝකයට යමු.
බලමු චලනය වෙමින් කෑම හොයාගෙන ජීවත් වෙන සත්ව ශරීරය මේ ජීවන රටාවට ගැලපෙන විදිහට ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා. සත්ව ශරීරයක් කියන්නේ ප්‍රධාන පටක කණ්ඩායම් 4ක එකතුවක්. මේ රූපෙන් ඒ ප්‍රධාන කණ්ඩායම් 4ම එකපාර දකින්න පුරුවා. මෙන්න මේ 4 තමයි ඒ කණ්ඩායම්. අභිච්ඡද පටකය, සන්ධායක පටකය, පේශි පටකය සහ ස්නායු පටකය. අපි දැන් එකින් එකගෙන කෙටියෙන් බලමු. අපිච්ඡද පටකය කියන්නේ හරියට අපේ ශරීරයේ ආරක්ෂිත ආවරණය වගේ. අපේ සම විතරක් නෙමේ ශරීරයේ ඇතුලේ තියෙන හැම ඉන්ද්‍රියක්ම, ඒ කියන්නේ ආමාශය, පෙනහළු වගේ හැමදේම ආවරණය කරලා තියෙනෙත් මේ පටකයෙන් තමයි. සන්ධායක පටක මගින් තමයි ශරීරයේ එකට බැඳලා තියලා එකට ආධාරකයක් සපයන්නේ. අස්ති කාටිලේජ් විතරක් නෙවෙයි පුදුමයි වගේ හිතුනට රුධිරයත් සන්ධායක පටකයක්. අනිත් පැත්තෙන් පේශි පටකවලට පුළුවන් සංකෝචනය වෙන්න. අන්නේ හැකියාව තමයි සත්වයකට චලනය වෙන්න, ආහාර හොයාගන්න, විලෝපිකයන්ගෙන් බේරෙන්න, ඒ කියන්නේ ජීවත් වෙන්නම උදව් කරන්නේ. සායු පටකය කියන්නේ හරියට ශරීරයේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය වගේ. නියුරෝන කියලා සෛල හරහා තොරතුරු විදුලි වේගයෙන් ශරීරයේ පුරාම ගමන් කරනවා. මේ නිසා තමයි අපිට පරිසරයේ වෙන දේවල් දැනෙන්නෙත් ඒවට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුරුවන් වෙන්නෙත්. මේ වේගවත් sannivedanaya එහා මෙහා යන සක්‍රීය ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් අවසාන වශයෙන් මේ මුළු කතාවෙම අපිට ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි සහයෝගීතාවයේ බලය. කුඩා සෛල් එකතු වෙලා පටක හැදෙනවා, පටක එකතු වෙලා ඉන්ද්‍රියෙන් හැදෙනවා. අවසානයේදී මේ ඔක්කොම එකතු වෙලා සංකීර්ණ ජීවියෙක් නිර්මාණය කරනවා. මේ මූලධර්මයේ ජීව විද්‍යාවට විතරක් සීමා වුණ එකක්ද? නැත්නම් අපේ සමාජය වගේ විශාල පද්ධතිවලටත් මේට ආදාළ කරගන්න බැරි වෙයිද? ඒ ගැන මොහොතක් හිතන්න.